මේ විද්දී ෆිල්ම් ගැන උනන්දුවක් තියෙන අය දන්නවා. කෝමියෝ අධ්‍යක්ෂක ලක්මාගේ කුළුඳු නිර්මාණයක් වන වාලම්පුරි චිත්‍රපටිය මේ දවස්වල බොහෝ දෙනා අතරේ කතා වෙනවා. මෙහි පළමු දිගහැරුම ලෙස ජීවිත කාලයක් රෙද්දේ හාරපු නිදානේ තමයි මේ කකුල් දෙක ළඟට ඇවිල්ලා තියෙන්නේ. මම සතෙක් නෙවෙයි. මොකද වෙන්නේ? අපි මොකද කරන්නේ සින්? මට නම් බයයිත් එක්ක. මං කොහමද මිනිහෙක් මරන්නේ? සඳහාකාරම් තජකසයි නම් පත්පනාදම්. ඒක මාරකයක් දෙයියෝ! ඒක මාරකයක් දෙයියෝ! බඹරු අනන්නා සහ ෆිල්ම් ට්‍රේලර් එක නිකුත් වුණා. එහෙනම් අපි අද මේ ගැන කතා කරමු. Welcome back to the Roman Flicks. මෙම පිට්ටපටිය පටන් ගන්නකොටම ලයික් කණු හා වයර් පෙන්නලා පොඩි කූඹිය චිත්‍රපටයේ තියෙන මතකයන් ඉස්මතු කරගන්නවා. ඊට පස්සේ මෙහි අධ්‍යක්ෂක ලකා අපිව ගෙන යන්නේ සීගිරියට. He will do it. They dancing around the Buddha. අඹරු පිට දෙඹරු නාඩත්ද මොරමලේ ඔව්වයි හරි එයා තමයි ඔබේ පොඩි බල්ලි මාරේ කලින් කැරකෙන්නේ නරබන්න කිඹුලා ගොඩට ආපුවම මාත්‍ය දැකලා තියෙනවා. ඌව නකුඩු බල්ලොත් අපන. උඩ සේරලි අල්ලා බඳිති කෙලේ ඇදලා කපාපන් රූසිරු කොයිඳු හෙලේ හරිසම සිඩ්නි අයියේ. මන් දන්නේ මොනවා කරන්න යනවද කියලා. මෙහි පෙන්නුම් කරනවා කවුරු හරි කට්ටිය මොකක් හරි ප්ලෑන් එකක් කරන ආකාරය. මේ මුවී එක ත්‍රිලර් සස්පෙන්ස් හයිප් පැත්තට යන කතාවක්. මෙම කතාව ගොඩනගෙනවා කියලා හිතන්නේ සීගිරි පැත්තේ ඇති නාට්‍ය කණ්ඩායමක් අනපේක්ෂිත සිදුවීම් අල්ලි තියෙන සහ නැති අතර පරතරය හා සල්ලි වලට සත්තු වගේ පොරකන ආකාරය, ලොකු මිනිහා පිමිනිහාව ඇමට පාවිච්චි කරන ආකාරය ලස්සනට කතාව ඇතුළේ ගෙතා තියෙනවා. තොට මොලයක් කියලා එකක් තියෙනව නේද? පොඩ හිතපියකෝ. මූට ළමයෙක් ඉන්නවා ගෑණියෙක් ඉන්නවා. කැරට්ටුව දැනගෙන ආවොත් නම් ඉතින් කෑල්ලක් තමයි. සම්පූර්ණ එකක් නම් එන්නේ නැහැ. බබි මට අද ඔයාලට පෙන්නන්න මාර සර්ප්‍රයිස් එකක් තියෙනවා. මං බලකෙක් නෙවෙයිනේ සිද්දි මං බලකෙක් නෙවෙයිනේ ඒකනේ අත කතාව නේද මේක මහරකයක් දෙයියෝ මහරකයක් දෙයියෝ අම්මා පල්ලා බඹරු අත වරද නැති සර් දිනන එක නෙමෙයි සර් අපේ ආතලික. අපේ ආතලික දුවන එක සර්. මේ ෆිල්ම් එක බලද්දුව පටලා වගේ යනවා පේනවා. ඒ නිසා පොඩ්ඩක් බෝරින් නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා මම හිතනවා. වාලම්පුරි කියන්නේ සුපිරි නළුවන් සෙට් එකක් ඉන්න ෆිල්ම් එකක්. ඒ වගේම වාලම්පුරි කියන්නේ ඔරිජිනල් විදිහට ලකාතින් නියුණු ෆිල්ම් එකක් බව අපිට දැක ගන්න පුළුවන්. අම්බරකපා පැනි හැමතම බෙදන්නා අම්බරු තොපට පින්නත් දෙයි කියන්නා. හැබැයි මේක කූඹියෝ දෙවෙනි කොටසක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මේක ඇවිල්ලා සුපිරි කූඹියෝ වගේම ෆිල්ම් එකක් ලෙස පෙන්නුම් කරනවා. මේ වගේම තවත් වීඩියෝ බැලීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. මට දුවෙක් ඉන්නවා. මගේ දුව දන්නවද? එයාගේ තාත්තා බල්ලෙක් වගේ ගුටි කනවා කියලා. අම්බරකපා පැනි හැමතම බෙදන්නා බබරු තොපිට පින්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හිතන්නේ මේ ෆිල්ම් එක කොහොමද? පහළ කමෙන්ට් බොක්ස් එකෙන් ඒක ලියන්න. ජය වේවා.